කොහෙද අනේ ගියේ? ගියාර පේර කෑල්ල පැත්තේ පොඩ්ඩක් බලන්න එන්න. අනේ එන ඔහොම මේ අංක ගොටකොල ටිකක් ගලවන්න. ගොටුකොල ගලවන්න? ඔව් අර වෙලේ තියෙන ගොටකොල. අයියෝ දැන් මං ගිහින් ආව විතර කකුල් දෙක රිදෙනවා වගේ. අනේ චුට්ටයි යන්. ඔය කැලේ මට යන්න බෑ. මම කැලේ ඉතින් ඉන්න ඕනේ වලිඳ ගාවින්න. මං ගලවගෙන එන්න. මඩානේ හේ. කෙල්ලත් යනවා. යන්කෝ. ඔන්න යාළුවනේ අපි යනවා. කොහෙද යන්නේ? කොහෙද යන්නේ? ඔයාලා දැන් ගොටුකොල වනේ කොහොනේ? ගොටු මේ බලන්න මම වතුර කෑනක හරි බරේ උස්සගෙන යන්නේ. ඒක දැන් මං ඉතින් කරේ ගේන්න දැන් ලිඳ තියෙන දාර දුර යන්න බෑ ලිඳට දැන් ඔක. ඕක දැන් මං කරේ ගේන්නත් ඕනේ. ඊයේ කොන්ක්‍රීට් අල්ලත් අමාරු යන්නේ මට. එහෙම තමයි. ඒකයි එනකොට. පිරිනුනහම එහෙම තමයි. හ්ම්. ගෑනුනහම කාලා බීලා නිදාගන්න. ඔයාලා කියන්න පුළුවන් ඔය පණත් නෑ යන්න මට. ඒකනේ. ඒ අනිත් තව ටික දරක් එන්න පණ නෑ. ඒකනේ මම ළමයි ගොඩක් හදන්නේ. යන්කෝ. අනාගතේට හොඳයි. නේද? ලොකු රවරව යනවා මට. ලොකු වේ. දැන් යනවා දෙන්න. ඔව්. ලොකු. ඔයාලා කොහෙද යන්නේ? ඔයාලා ගලවන්නේ. ඔව්. ඔලුවේ මොකක්ද තියෙන්නේ? අර මේ යා. ඔතනින්ද දැන් යන්න ඕනේ. අල්ල ගන්න මාව. ඔයාලා පාරක් හදාගෙන මම දැන් ගොඩක් දාසි මේ විතරයි. ඉතින් එන්න මාත් එක්ක. රැටේ යා අතරින් පාරට තරහක් ඒව තියලා අතෑරියොත් එහෙනම් ඉන්දිය අර අකුණ දිහා ගිහින් නෑ. වටන්නේ නෑ යම්මෙනික. දැන් ඉතින් අතාරින්නකෝ. යන්කෝ. අපිට දැන් ඔය කොටවල වල යන්න බෑ අපි වයසට මිනිස්සු. ඔව්. මං එන්නේ කොටේ ඈ. ඔයා කන්නේ. බීම. මං ඉතින් වයසයි. ආහා ගලව ගන්න කොටු කොට. අපේ සුන්දර පරිසරයක් වෙනවා කට්ටිය. ඔව්. යාළුවනේ දන්නවද අර මොනවද කියලා? ඔව් තමයි කළු අලකොල කියන්නේ. කළු අලකොල. ඕන් ගොටුකොල ගලවනවා ඉතින්. ඔය එක එක දණේ එකතු කරන්නේ එක එකතු කරන් තමයි ගොඩක් වෙන්නේ. මම එක පාර ගලවන්න බෑ. මං ඉත ගොටුකොල ගලවන්නේ ගොඩක් ඇති මෙතන කියලා. අර මේ මේවා බෙහෙත් ගොටුකොලනේ මේව රසයි. බෙහෙත් ගොටුකොලනේ කියන්නේ වට. ඔය කොල ගැඳ වලට නම් මරු. හදුනේ. එක හදේ. ආවදන් දින නේද ගොඩක්. ඔය වයිජාතියක් ගලවන්න මැනික. ගොටුකොල කියලා වයිජාතියක් ගලවන්න. දැන් ඇතිනේ. යංගනේ ඔය එක එකතු කරගත්ත හොඳයි. යා මේ ටික ඇති. සම්පූර්ණ එක තියෙනවා. යා. ආයි දවසක ඇවිල්ලා ගලවගමු. කොහෙද මේ යන්න එන්නේ ලැහත් වෙවි දෙන්න. යමු මාළවට යංගනේ පරක් වෙලා තියෙන්නේ මාත්. දැන් අය මාළු කියනවද දන්නේ නැහැ. නම් කොහෙද කියලා දෙනවා බෑ. ඒකද මේ ඈත් වෙලා මම මේ තනිය යන්න හැදිද මාළු. අනේ මාත්. ඒ මාළු බලන්න ආවයි. අන්න දැන් නම් වැව් මාළු ගේන්න යන්න වැවට ළඟයි. අනේ හිමින් ඈ නැත්තම් මාව බස්සලා යන්න. ආයෙ පාරවල් තමයි. මෙන්න මේක තමයි අපේ හස්බන්ඩ්ගේ අම්මා වැඩ කරන්නේ මේ අඹ කොටුවේ. මේ අල්ෆොන්සු අඹ තියෙන්නේ. ඉතින් හැදෙන කාලෙට නම් ඇති වෙන්න කන්න පුළුවන්. දැන් අපි ගාවට එන අර සූටි ගුහාවක් වගේ අස්සකින් පේන්නේ අපේ වැව. වැඩේ කියන්නේ දැන් වැව මාළු තිබ්බේ නැති වුණොත් තමයි මම බලාගන්නේ. දැන් මං කීයේ ඉඳන්ද කිව්වේ මාළු ගේන්න අනේ ගොඩක් දවසකින් ආවේ අස්සරේ. තියෙනවා. ඔයාලට අලියෙක් එහෙම පෙන්නන්නම් කියලා මේ අලිය. මාළු වාඩිය නම් තියෙනවා. අනේ නැත්තම් අල්ලලා හරි දෙන්න ඈ. හොඳ වැඩේ. ආවා මාළු කන්න. හොඳ වැඩේ කියන්නේ මම දැන් අල්ලලා හරි දෙන්න. ඉතින් මගේ කකුල අමාරු හින්දා ඉතින් මට දැන් නැගිට ගන්න බැරුණේ. ඒකට හරියන්නේ මට අල්ලලා හරියන්නේ. අල්ලන්න බේන් ඔරුව නම් තියෙන ඔන්න ඔයාගෙන් අල්ල ගන්න.
බලමු මාමා කෙනෙක් ආවා ඉන්නවද දන්නේ නැහැ මාළු. මාළු වෙනුවට මගේ මැනිකට ලස්සන මලක් දෙන්නම් ඈ. අනේ අප්පා. ලස්සන මල. ඔන්න තිලාපි මාළු.